හීනයක්ද මේ නිල්මැණික් දැස ලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරේ තනී ආදරෙත් මේඝයක් ගුණා සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් වුණා. Hi guys, කොහොමද ඔයාලට? මේක ගැන කතා කරොත් මේක හරිම විශේෂයි. මේ වගේ එකක් මම නටන්නේ දෙවෙනි වතාවට. ඒ කියන්නේ මම කලින් නටුවා නමුත් ඒක හරි පොඩි. ඉතින් කියන්න තියෙන්නේ හෙට. ඒ කියන්නේ සැප්තැම්බර් 30 වෙනිදා අපි කලායතනයේ අග්‍ර කලායතනයේ ඇතුළු තවත් කලායතන ගොඩක එකතුවකින් බින්දර සාහිත්‍ය කලා උළෙල තියෙනවා. ඉතින් ඒකට අපේ කලායතනෙනුත් ඩාන්ස් එකක් ඉඳලා තිබුණා. ඒ ඩාන්ස් එකට මමත් ඉන්නවා. ඉතින් කොහරි අද 29 වෙනිදා ප්‍රැක්ටිස් කරලා දැන් මේ ගෙදර ඇවිල්ලා බොරු ටික ලෑස්ති කරගෙන ඉන්නේ. දැන් ඔක්කොම ලෑස්ති කරගෙන හිට යන්න තමයි ඉන්නේ. මේක හරි ඒ කියන්නේ මම ආසයි මොකද මාස 5කට විතර පස්සේ තමයි මේ අග්‍රයකේ වැඩ මම ආයෙම කරන්න යන්නේ. අවුරුදු උත්සවයෙන් පස්සේ මේක තමයි මට ආපු ලොකුම වැඩේ. අපි එහෙනම් ඒකෙන් හම්බෙමු. එහෙනම් බයි. ගයිස් ඔයාලට කියන්න මේ වීඩියෝ එක කන්ටිනියු වෙන්නේ උත්සවයේ දවස වෙනකම්ම අපි ප්‍රැක්ටිස් කරපු විදිය එක එක දවසේ කරපු විශේෂ වැඩ ඒ වගේම උත්සවයේ දවසේ අපි කොහොමද ගත කරේ කියන ඒ ඔක්කොම තමයි ඉතින් දිවෙන්නේ. හරිද? ඒ වගේම කියන්න ඕන උත්සවයට සති දෙකකට කලින් තමයි අපිට ආරංචිය ලැබුණේ ඩාන්ස් එකක් කරන්න වෙනවා කියලා. ඉතින් සති දෙකක මහන්සියෙන් තමයි අර වගේ ලස්සන ඩාන්ස් එකක් අපිට කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ ඔක්කොටම තෑන්ක්ස් කරන්න ඕන අපේ මිස්ටර් තමයි ඉතින්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වෙනකොට ඩාන්ස් වීඩියෝ එක දකින්න ඇති කියලා. තාමත් බලලා නැත්නම් ඔන්න උඩ තියෙන ලින්ක් එකකින් ගිහින් බලන්න. හොඳේ. ඒ නැතත් මේ වීඩියෝ එක අවසානයේ මම ඒකත් දාලා තියෙන්නේ. එහෙම හරි ගිහින් බලන්න. මේ අපි ප්‍රැක්ටිස් කරන්න පළවෙනි දවසේ. පේනවනේ ඉතින් ළමයි පොඩ්ඩයි. ඒ ඩාන්ස් එකේ ළමයි 21ක් හෝ 22ක් වගේ මට මතක. බලන්න ඉතින් ඒ 22ම නම් පළවෙනි දවසේ ඉඳියේ නැහැ. හරිද? මේ ඉන්නේ අපේ නැටුම් මිස්. පළවෙනි දවසේ ඉවර වුණේ ඔන්නෝම. ඉතින් මේ තියෙන තවත් දවසක්. මෙදා අපි විශේෂ වැඩක් කරා. ඒ තමයි අපේ self makeup lesson කියලා. අපි මිස් තමයි අපිට ඒක කරේ. ඒ කියන්නේ උත්සවයට කාටත් ලේසි වෙන්න තමන්ම මේකප් එක දාගන්න ඕන විදිය කියලා දුන්නා. ඉතින් එදා. Hi meet me miss. Hi. මෙහෙමයි guys මෙදා අපි කරේ රිහර්සල් එකක් වගේ. නමුත් හරියටම කියලා දෙන්නේ ඊට කලින් දවසක. ඒකේ වීඩියෝ එක තමයි ඉතින් මේ තියෙන්නේ. හොඳේ. Life is full of many questions wide with curiosity and hope by your side. Don't be afraid of making a mistake. With each wrong turn you'll be more awake. මේ ඉතින් රිහර්සල් එක දවසේ අපි ඔන්න ඔහොමයි අපි එදා දවස් ඉවර කරේ. එදා දවස් ඉවර කරගෙන ප්‍රැක්ටිස් කරලා තමයි ඉතින් ඉවර කරේ. ඒ වගේ වීඩියෝස් මොකුත් නැහැ. හොඳේ. මේ ප්‍රැක්ටිස් තිබුණ දවසක හැබැයි ඔතන නම් මම නැහැ. මම එතකොට ගෙදර ගිහිල්ලා. ওই දවස නම් මට ඒත් මතක නැහැ හරියට. කට්ටිය රෑ සින්දු කියන අය. මේ උත්සවයට කලින් දවසේ රෑ. Hi Manisha.
ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ අපේ ඩාන්ස් එක කොයි වගේ එකක්ද කියලා. ඒ කියන්නේ අපේ ඩාන්ස් එක තනිකරම මිශ්‍ර ගැමි නැටුමක්. ඒ වගේම කමතක ඒ සිද්ධි ටිකකුත් එක්කමයි අපේ ඩාන්ස් එක ගියේ. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරපු අන්තිම මොහොත තමයි මේ. උදේ කලායතනේ ඉඳන්ම තමයි ලෑස්ති වෙලා අපි ඒ තැනට ගියේ. එතන තිබුණ කලබලයට නම් වීඩියෝස් ගන්න වෙලාවක් නැහැ. යන්න කලින් ගත්ත ෆොටෝස් ටිකක් තමයි මේ. පේනවනේ ඉතින් කලබලේ කොච්චරද කියලා. අපේ මිස් එදා දවසේ හැමෝටම මොනවම හෝ හරි වැඩක් පවරලා තිබුණේ. ඒකයි ඔය කට්ටියට ඔච්චර කලබලේ. එදා උත්සවයේ තිබුණේ බෙන්තර ඇලකාගේ ඉස්කෝලේ. ඉතින් ඔය උදේ ආරාධිතා මුත්තොන්ව එයාලගේ ඉස්කෝලේ බෑන්ඩ් එක පිළිගන්න ගමන් ඔන්න මෙතනින් එහාට නම් තියෙන්නේ නටමින් පස්සේ වීඩියෝස්. හැබැයි නටන්න කලින් ගත්ත ෆොටෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. මිසුයිමයි. ඇත්තම කිව්වොත් මේ විනාඩි 6 එහෙම නැත්නම් මේ ඩාන්ස් එක ගියුණු විනාඩි 6 කියන්නේ මම ගොඩාක් කැමතිම මොහොත. අර කතුරු කෙනෙකුත් ඉන්නවනේ අබ්දුල් උමර් සහන් නෙත්මින කියලා. එයා කියනවා වගේ මේ මොහොත තමයි රහම. ඒක ඇත්තම කතාවක්. උත්සවය ඉවර වෙලා අපි කට්ටිය ආයෙමත් එන ලෑස්ති වෙදි තමයි ඔය හැමෝම එකට ඉන්නේ. මේ හැමෝම මට වෙන්නේ නංගිලා මල්ලිලා. ඉතින් කියන්න ඕන මේ වගේ ලස්සන දවසක් අග්‍රයකී අපි හැමෝටම ලබලා දුන්නට අපේ මිස්ටර් මම ආයෙමත් ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම මේ වැඩේ ලස්සනටම කරන්න එක එක විදිහෙන් අපිට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි ආයෙම හම්බ වෙනකන් මම දැන්ට සමුගන්නම්. Thank you for watching. පරිස්සමෙන් ඉන්නවල හැමෝම.